මෙන්න මෙහෙම කතාවක් කියනවා. PQR ත්‍රිකෝණයේ PQ සමානයි PR. PQ සමානයි PR කියලා තියෙනවා. එකක්. ඊගාවට PQ පාදයේ S දක්වා දික් කර ඇත RPS සමානයි 62යි නම් දැන් මම අහනවා PQR කෝණය PQR කෝණයේ විශාලත්වය මෙන්න රූප සටහන PQR කෝණය කවුද පුතේ PQR කෝණය PQR කෝණය කවුද PQR ඒ කියන්නේ පුතේ මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි ඔයාගෙන් අහන්නේ මේ කෝණයේ විශාලත්වය තමයි මගෙන් අහන්නේ හරි ලේසි දැන් මට ඔයා ජ්‍යාමිතිය ගානක් හදනකොට ඔයා බලන්න පුතේ ඔයාලට දීලා තියෙන ගාන හදන්න දීලා තියෙන දත්ත මොනවද කියලා හරි ජ්‍යාමිතිය ගානක් හදනකොට මුලින්ම බලන්න ඒ ජ්‍යාමිතිය ගාන හදන්න ඔයාලට දීලා තියෙන දත්ත මොනවද කියලා දැන් බලපියමු මේකේ උඹලට කෙලින්ම කියලා තියෙනවා PQ සමානයි PR ඒක රූප සටහනේ ලකුණු කරගන්න මේ බලන්න PQ කියන්නේ මේ පාදය සමානයිලු පුතේ PR පාදයට අන්න පුතේ ගාන පටන් ගන්න දැන් දරුවෝ එතකොට මේ බලන්න දැන් මේ ගාන හදන්න ගාන අල්ලන්න තියෙන තැන තමයි පුතේ මේ PQ සමානයි PR කියන තැන. මොකද්ද ඔය කියන්නේ? කියන්නේ මේ පාද දෙක සමානයි කියලානේ. ඔයා මේ පාද දෙක ලකුණු කරපු ගමන් පුතේ මේ බලන්න ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි. ත්‍රිකෝණ ගානක් හදනකොට පුතේ ත්‍රිකෝණ සම්බන්ධ ගානක් හදනකොට ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙච්ච වෙලාවට වඩා අනිවාර්යෙන් මතක් වෙන්න ඕනේ සමද්විපාද ප්‍රමේය. හරි. දරුවෝ සමද්විපාද ප්‍රමේය. මොකද්ද සමද්විපාද ප්‍රමේය කියන්නේ? හරි. ඒ තමයි පුතේ ත්‍රිකෝණයක් තියනවා කියන්නකෝ. ත්‍රිකෝණයක් තියෙනකොට ඔය ත්‍රිකෝණයේ පාද සමාන නම් ත්‍රිකෝණයක පුතේ පාද සමාන නම් පාද දෙකක් සමාන නම් ඒ පාදවලට ඉස්සරහින් තියෙන කෝණ සමානයි කියන්නේ. ඔන්න ඕක තමයි සමද්විපාද ප්‍රමේය. මොකද්ද બોලේ කියන්නේ? මේ බලන්න. එහෙනම් පුතේ මේ ඉස්සර බලන්න මේ පාදෙට ඉස්සරහින් තියෙන කෝණය කවුද? මෙයාට ඉස්සරහින් ඉන්න කෝණය මෙයා නේද? මෙයා. සමානයිලු පුතේ. මේ සමාන අනිත් පාදේ කවුද? මෙයානේ. එහෙනම් මෙයාට ඉස්සරහින් ඉන්න කෝණය කවුද? මේ කෝණයට. එහෙනම් දරුවෝ මේ කෝණය x නම් මේ කෝණයත් මට x කියලා කියන්න පුළුවන්. ඕක තමයි සමද්විපාද ප්‍රමේය කියන්නේ. මොකක්ද සමද්විපාද ප්‍රමේය කියන්නේ එහෙනම් පුතේ? ත්‍රිකෝණයක පාද සමාන නම් ත්‍රිකෝණයක පාද සමාන නම් එම සමාන පාදවලට ඉදිරියේ ඇති කෝණ සමාන වේ. දරුවෝ මේකට තමයි අපි කියන්නේ මොන ද්විපාද ප්‍රමේයද? සමද්විපාද ප්‍රමේය. මොකද සමද්විපාද ප්‍රමේය කියන්නේ සරලව තේරුම් ගන්න කටපාඩම් කරන්නේ ත්‍රිකෝණයක පාද සමානයි නම් ඒ සමාන පාදවලට ඉස්සරහින් තියෙන කෝණ විශාලත්වයෙන් සමානයි. ඔක තමයි කතාව. හරි. එහෙනම් ඔන්න එක කතාවක්. හරි. ඊගාවට මේ ගාන හදන්න දැන් ඔය කතාවෙන් බලමු මේ කියන්න පුළුවන් දේවල්. එහෙනම් පුතේ මේ පාදයයි සමානයිනේ නේද? එහෙනම් දරුවෝ මේ පාදයට ඉස්සරහින් ඉන්න කෝණය කවුද? මෙන්න මේක නේද? එහෙනම් අනිත් සමාන පාදේ කවුද? මෙයානේ. එහෙනම් අනිත් සමාන පාදේ මෙයාට ඉස්සරහින් ඉන්න කෝණය කවුද? මේකනේ නේද? එහෙනම් දරුවෝ මේ කෝණය විශාලත්වයෙන් මොකද වෙන්නේ? සමානයි. අපි මේකව x කියලා කිව්වොත් මෙයාටත් අපිට x කියලා කියන්න පුළුවන් නේද? මෙයා x නම් මෙයාත් x. හරි. මෙයා x නම් මෙයාත් x. පැහැදිලිද වැඩේ? පැහැදිලි? ඕක පැහැදිලි. හරි. ඊගාවට හරි. මේ ගාන හදන්න ඕනේ අනිත් දේ මොකද්ද? මේ ගාන හදන්න ඕනේ තව දෙයක්. මේක ගාන තව ක්‍රම වලට හදන්න පුළුවන්. මම ලේසියෙන්ම හදන ක්‍රමේ කියන්න. හරි. අපිට ඉක්මනට හදන්න ක්‍රමේ බෑ. ඉක්මනට හදාගත්තොත් අපිට වෙලාව ඉතුරු වෙන්නේ. හරි. ඊගාවට පුතේ මේ ගාන හදන්න මට ඕනේ ඊගාව ප්‍රමේය තමයි ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය. ඔයා 9 වසරේදී ඉගෙන ගන්නවා. මොකද්ද? ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය. දැන් බාහිර කෝණයක් කියලා දන්නේ නැති උන් ඉන්නවද? එහෙනම් බලාගෙන ඉන්නකෝ. මෙන්න තියෙනවා ත්‍රිකෝණයක්. මේ පාදයක් මෙහෙම දික් කරාට පස්සේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාට පස්සේ මෙන්න මේ හැදෙන කෝණයට පුතේ අපි කියනවා මොකද්ද? බාහිර කෝණය කියලා. මොන කෝණයද? බාහිර කෝණය කියලා කියනවා. ත්‍රිකෝණයේ බාහිර කෝණය පුතේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ විශාලත්වවල එකතුවට සමානයි. ඒ කියන්නේ අපි මෙයා A කියමු, මෙයා B කියමු, මෙයා C කියමු පුතේ. මේ බාහිර කෝණයේ විශාලත්වය අභ්‍යන්තර එකාට නෙමෙයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයිලු. ඒ කියන්නේ මේ A සමානයි කියන්න පුළුවන් පුතේ
b ධන c ගේ එකතුවට. හරි b ධන c ගේ එකතුවට සමානයි කියන්න පුළුවන්. ඕක තමයි මේ ගාන හදන්න ඕනේ අනිත් ක්‍රමය. අනිත් ක්‍රමය. මේ බලන්න. දැන් මේකේ ඔයා බලන්න මේකේ එහෙම බාහිර කෝණයක් තියෙද? තියනවද? ඔව්නේ සර් තියනවනේ. මේ ත්‍රිකෝණයේ පාදයක් මෙහෙට දික් කරලා මෙන්න පුතේ කෝණයක් හැදිලා. නේද? ඒ කියන්නේ මේක මොකද්ද? ත්‍රිකෝණයේ බාහිර කෝණය. දරුවෝ ත්‍රිකෝණයේ බාහිර කෝණේ කාටද සමාන වෙන්නේ? අභ්‍යන්තරිකාටද? නෑ අභ්‍යන්තරිකාටද? අභ්‍යන්තරිකාට එහෙම නෙමෙයි. අභ්‍යන්තර සම්මුඛ දෙන්නට. සම්මුඛ කෝණ දෙකට. එහෙනම් පුතේ මට කියන්න පුළුවන් නේද මෙහෙම? x සහ x වල එකතු අංශක 62කට සමානයි නේද? එහෙනම් පුතේ මට කියන්න පුළුවන් x එකතු කිරීම x සමානයි අංශක 62යි. නේද? එතකොට x ධන x පුතේ කියන්න පුළුවන් කීයයි xද? 2x කියලා. එතකොට පුතේ 2x සමානයිලු 62ට. දැන් ඔයාට x නේ මෙතන හොයන්න ඕනේ. මේ PQR කියන්නේ x කෝණයනේ. x නේ හොයන්න ඕනේ. ඒක නිසා පුතේ මම මෙයාව දෙකෙන් බෙදනවා. මෙයාවත් මම දෙකෙන් බෙදා ගන්නම්කෝ. මේ දෙකට මේ දෙක කැපිලා මෙතන ඉතුරු වෙනවා දරුවෝ x 62 බෙදීම 2. 62 බෙදීම 2 කියන්නේ කීයද? අනේ අම්මේ. දන්නේ නැහැ බෙදන්න. හරිසෝ. කීයද? 31යි අංශක. මේ ආවේ කවුද? x නේ. දැන් ඔයාට හොයන්න කිව්වේ PQR නේ. ඒක නිසා ඔය අනිවාර්යෙන් අන්තිමට ලියා ගන්න පුතේ. එම නිසා කවුද? PQR ඔයාට හොයන්න කිව්වේ කියලා නම ලියන්න. PQR කෝණය සමානයි අංශක 31යි. හරි.